ආයුබෝවන් අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ වාස්තු විද්‍යාවට අනුව ඔබේ නිවසේ කුස්සියේ කවදාවත්ම ඉවර වෙන්න හොඳ නැති දේවල් 5ක් ගැන. අපි බලමු ඒ දේවල් ඔබේ නිවස ඉවර වුණොත් ඔබට මොන වගේ දේවල් වලටද මුහුණ දෙන්න වෙන්නේ කියලා. වාස්තු විද්‍යාවේදී නම් සඳහන් වෙන්නේ මේ දේවල් ඔබේ නිවසට සෞභාග්‍ය කැඳෙන බවයි. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අපි අද කතා කරන පළවෙනි දේ තමයි ලුණු. අපි හැමෝම දන්නවනේ ලුණු කියන්නේ කුස්සියට නැතුවම බැරි දෙයක්. ඔයා කවදාවත්ම ඔයාගේ ගෙදර ලුණු ඉවර වෙනකම්ම ඉන්න එපා. ඒ වගේම ඔබේ අසල්වාසීන් සමග ලුණු හුවමාරු කරගන්න එකත් බොහොම හොඳ නැති දෙයක්. බොහෝ විට ලුණු ධනයට සමාන සංකේතයක් විදිහට තමයි භාවිතා කරන්නේ. වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා ලුණු ඉවර වුණු නිවසකට නපුරු බලවේග හා අසුබ බලපෑම් ඇතිවීමේ ලොකු සම්භාවිතාවයක් තියෙනවා කියලා. දෙවෙනි දේ තමයි කහ. කහ කියන්නේ හොඳ පිරිසුදු කාරකයක්. ඒ වගේම ඖෂධයක්. තවත් වෙලාවකට බොහෝ ආගම්වල වතාවක් සඳහාද එකතු කරගන්නා දෙයක්. කහ කියන්නේ වාසනාව හා සම්බන්ධ දෙයක්. ඉතින් ඔබේ ගෙදර කහ ඉවර වෙලා නම් ඔයාට සුභ ආරංචි නම් ආන්න වෙන්නේ නැහැ. ඉතින් ඔයත් ඔයාගේ ගෙදරට සුභ පණිවිඩ එනවට කැමති නම් ඔයාගේ ගෙදර කහ ඉවර වෙන්න කලින් ගෙනල්ලා තියාගන්න. තුන්වෙනිට අපි කතා කරන්නේ කිරි ගැන. කවදාවත්ම ඔබේ නිවසට එන අමුත්තන්ට කිරි වලින් සංග්‍රහ නොකර ඉන්න එපා. අමුත්තෝ කියන්නේ දෙවියන්ගේ ස්වරූපයක්. ඉතින් ඔබ ඒ අමුත්තන්ට සංග්‍රහ කළේ නැත්නම් ඔබට දේව ආශිර්වාදය ලැබෙන්නේ නැති වෙයි. හතරවෙනියට අපි කතා කරන්නේ පිටි වර්ග සම්බන්ධවයි. තිරිගු පිටි, හාල් පිටි වගේ පිටි වර්ග නිවසේ ඉවර වෙන්න කලින් ගෙනල්ලා තියාගන්න. වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ පිටි ඉවර වෙන්න කලින් නැවත ගෙනාවේ නැත්නම් ඔබේ නිවසේ සමගියට හා සාමයට අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන් කියලා. ඒ වගේම ඒ පිටි දාලා තියෙන භාජනත් නිතරම පිරිසිදු කරලා හොඳ පිරිසිදුව තබා ගන්න. අපි අන්තිමට කතා කරන්නේ හාල් ගැන. කවදාවත්ම ඔබේ නිවසේ හාල් ඇටයක්වත් නැති වෙන්න දෙන්න එපා. ඉවර වෙන්න කලින් ගෙනල්ලා තියාගන්න. සහල් ඉවර වුණ නිවසකට සිකුරු ග්‍රහයාගෙන් අසුබ බලපෑම් ඇති වෙන බව තමයි වාස්තු විද්‍යාවේදී සඳහන් වෙන්නේ. ඉතින් සිකුරු ග්‍රහයාගේ අසුබ බලපෑම් වලින් මිදෙන්න ඕනේ නම් කවදාවත් හාල් ඉවර වෙනකම්ම ඉන්න එපා. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරපු දේවල් ඉවර වෙන්න කලින් ගෙනාවොත් ඔබට සුබ ප්‍රතිඵල අත්විඳින්න පුළුවන් වේවි. වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයා මේ ගැන හිතන දේත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. ජය වේවා.